හෙලෝ ගයිස් යමුද චූටි ගමනක් අද. අපි අද යනවා view point එකක් බලන්නයි hyper space එකකටයි. ඔය මොකට යන්නත් කලින් අපි අපේ breakfast එක ගත්තා. මේ ඉන්නේ අපේ ලකියා. මෙයා මේ රස කර කර කියන්නේ මගේ චූටි කාලේ කතාවක්. අපි අද යන view point එක තියෙන්නේ ඉටලි වල ෆොර්ලි කියන සිටි එකේ. මෙතනට ගියාම රිමිනි චෙසේන රවෙන්න කියන සිටිස් ඔක්කොම පේනවා. මේ අපේ කට්ටියට ලොකේෂන් එක හොයාගන්න බැරුව ෆයිනලි අපි ලොකේෂන් එක සිලෙක්ට් කරගෙන දැන් view point එකට යන ගමන් ඉන්නේ. මේ තැනට කියන නම තමයි බෙර්ති නෝරෝ. මෙතනට ගියාම මුළු ෆොර්ලි සිටි එකම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මම ඊට කලින් රෝස්මේරි පැල දැකලා තිබ්බට රෝස්මේරි මල් දැකලා තිබ්බේ නැහැ. අපි මෙතන ඉඳලා තව ටිකක් උඩට ඇවිදගෙන ගිහිල්ලා ඒ අවට වටපිටාවත් බැලුවා. අපි මෙතන ගොඩක් වෙලා හිටියේ නෑ මොකද අපිට හයිපර් ස්පේස් එකට බුක් කරලා තිබ්බ වෙලාවට පරක්කු වෙන හින්දා. අපි අපේ ලන්ච් එක ඉක්මනට අරගෙන ෆයිනලි ප්ලේස් එකට ආවා. මේක තියෙන්නේ බොලොන්යා වල. මම ගොඩක් ආසාවෙන් යන්න හිටපු තැනක්. මෙතන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලාට ඩිස්කවුන්ට් තියෙනවා. ඒකත් තර්ස්ඩේ විතරයි. මේගොල්ලෝ මෙතනට ගියාම ටිකට් එක ගත්තාම අපිට දෙනවා සොක්ස් දෙකක්. මේ දෙක දාගෙන තමයි අපි ඇතුළට එන්ටර් වෙන්න ඕනේ. අපි මෙතන පැයක කාලයක් තමයි ප්ලේ කරන්න ගත්තේ. පැයකට අපිට ගියා යූරෝ 13ක් 14ක් මතක විදියට. මේක ඇතුළේ මාරම් ෆන් මාරම ස්ටෑන්ඩඩ් සේෆ්ටි එක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපි මුළු පැයම මාරම් විදියට එන්ජොයි කරා. මෙතන ගේම්ස් ගොඩක් තියෙනවා ප්ලේ කරන්න. හිතේ තියෙන තරහ නැති වෙනකන් ගහගන්න පුළුවන් ගේම් එකක් තමයි මේක. අන්තිමට යා පෙරදීගෙන එද්දි මම තල්ලු කරලා තමයි යා අසාධාරණ විදියට වින් කරේ. ඊට පස්සේ මෙන්න මේ දෙන්නගේ ෆයිට් එකක් තිබ්බා. මේක අන්තිමට එන්න උනේ මෙන්න මේ විදියට. චූටි කාලේ ඉඳලා අස දෙයක් තමයි ක්ලයිම්බින් කියන්නේ. මෙතන නම් තිබ්බේ චූටි උසකට නගින්න. ඊට පස්සේ අපි ඔක්කොම වෝල්ස් වලින් ගහගත්තා. මේක නම් මාරම් ෆන්. අන්තිමට කට්ටියට මාරම් මහන්සි. නටලා අන්තිමට අපි ගෙදර එන්න පිටත් වුණා. මේ දවස ගැන එයාලා කිව්වේ මෙහෙම. Hey bro, how do you feel about today? Exhausted. Oh my god, you? Too. You're so exhausting.